හිතවතුනි ආයිබෝන්. අද මම කතා කරන්න යන්නේ මේ අම්පෝහරාදනයක් ගැන. මේක මේ බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් වල විශේෂම යෙදවුම, විශේෂම පිළියෙල කිරීම තමයි මේ අම්පෝහර කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා මේ අං ගන්නේ ගවයුන්ගේ, එළදෙනුන්ගේ. එතකොට කිරියල දෙනුන්ගේ අං තමයි මේ තියෙන්නේ. ඒ වගේම කිරියල දෙනුන්ගේ ගොම තමයි මේ ගන්න. ඔබ දන්නවා ඉන්දියානු සමාජයේ මුල් බැසගත් කතාවක් තමයි නත්තිගෝ සමිතන් ධනං. නත්ති කියන්නේ නෑ, ගෝ කියන්නේ ගවයා, සමිතන් කියන්නේ සමාන, ධනයන් ධනය. ගවයා තරම් සමාන ධනයක් නෑ. නැවතත් ඒ අදහස නැවත නැවතත් මේ සමාජයට, කුසිකර්මයට, ලෝකෙට මතුවෙමින් පවතිනවා. ඉතින් සමහරු කියනවා මේ නත්තිගෝමි ගෝ සමිතන් ධනං කියන කතාව බුදුරජාණන් වහන්සේගේ දේශනේ අඩංගු වෙන දෙයක් කියලා. නෑ, ගවයාගේ වටිනාකම ගැන බුදුරජාණන් වහන්සේ වෙනම සූත්‍රයක දේශනා කරා. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ සතුට තමයි ධනෙ. සන්තුෂ්ටි වර්මන්දන. සතුට තමයි ප්‍රධාන ධනෙ. එතකොට ඉන්දියානු ගොවි සමාජයට නත්තිගෝ සමිතන් ධන ගවයා තරම් වටිනා තවත් ධනයක් නැත. එතකොට ඒ ගවයාගේ අඟ එළදෙනගේ අඟක් අරගෙන මේ අඟට කිරියල් දෙනෙකුගේ ගොම දාලා මේ අපි දැන් මේ වල දාන එක තමයි කරන්නේ. එතකොට මේ මෙතන තියෙනවා අං 250 කිරි එළදෙනුන්ගේ අං. මේ 250 අරගෙන අපි දැම්ම කිරි එළදෙනුන්ගේ ගොම දාලා මේ විදියට ගොම වලින් මේක පිරෙව්වා. මේ පුරවලා අපි මේ ටික පොළොව යටට දානවා. මේ විදිහට පොළොව යටට තැම්පත් කරනවා. ඉතින් මේක මෙහෙම පොළොව යට තැම්පත් කරනකොට අපි යටට පොහොර පස් ටිකක් දානවා. පොහොර පස් ටිකක් දාලා පොහොර පස්සේ තමයි මේක තැම්පත් කරන්නේ. පොහොර පස් ටිකේ දාලා මේ අඟ මේ අන් ටික මේ විදිහට පොළොව යට මේ විදිහට තැම්පත් කරනවා. තැම්පත් කරලා පොහොර පස් වලින් මේක පුරවනවා. පොහොර පස් වලින් පුරවලා මාස 3ක් පොළොව යට තියෙනවා. මාස 3න් පස්සේ මේක අරගෙන පොහොර තමයි අපි වගාවට යොදාගන්නේ. මේ පොහොර වගාවට යෙදුවාම අපි ඒකට නිශ්චිත කාල තියෙනවා, නිශ්චිත නැකත් තියෙනවා, භෝග අනුව එක වෙනස් වෙනවා. මේ වගේ ලොකු කතාවක් මේකේ තියෙනවා. ටිකෙන් ටික අපි පැහැදිලි කරනවා. මේවා මේක වගාවට වගා බිමට යෙදුවාම සරු වෙනවා. වගා බිමේ තියෙන පොළවේ තියෙන මතු පිට පස් ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට ගැඩවිලි ප්‍රමාණය වැඩි වෙනවා. පොළව කොටන්න පුළුවන් හයිය ගතිය, පොළවේදී හයිය ගතිය අඩු වෙනවා. භෝග හොඳට සාරවත්ව වැවෙනවා. ඒ වැවෙන භෝග වල තියෙන මේ ලෙඩ රෝගයේ භෝග වලට අඩු වෙනවා. ඒ වගේම ඒ ඇදෙන භෝග වල අපි ආහාරයට ගන්න ගෙඩි හරි පොළ හරි ඒවල රස වැඩි වෙනවා. මේ වගේ විශාල දේවල් ටිකක් වෙනවා. ඉතින් මේ ගැන අපි ඉස්සරහට කතා කරමු. අද මේ කෙටියෙන් අද කිව්වේ අපි මේ කරන වැඩේ ගැන ඔයගොල්ලන්ට මේ ප්‍රායෝගිකව කරන වැඩේ ගැන දැනගන්න තමයි මේ අම්පෝර හදන ආකාරය නැත්නම් BD 500 හදන ආකාරය අපි පැහැදිලි කරමු. මේක BD 500 කියලා කියන්නේ අතරම BD කියන්නේ බයෝඩයිනමික් කියන එක, 500 කියලා කියන්නේ මේ සම්බන්ධව මේ වගාක්‍රමය ඇති වුණ ජර්මනියේ මේ වගාක්‍රමය පටන් ගන්නකොට මේක පරීක්ෂණ කරා මේගොල්ලෝ මේකේ සාර්ථකත්වය හඳුනා ගන්න. ඒ පරීක්ෂණ කරනකොට BD 500 ඉඳලා 501, 502, 503, 504, 505, 506, 507 කියලා මේගොල්ලෝ නම් දුන්නා. පස්සේ 508 කියලාත් එකක් මේ වෙනකොට හඳුනගන්න තියෙනවා. එතකොට මේ රුඩෝල්ෆ් ස්ටයිනර්ගේ දේශනා 8ක් ඇග්‍රිකල්චර් ලෙක්චර්ස්, ඇග්‍රිකල්චර් කෝස් එක පදනම් කරගෙන තමයි මේ වගාක්‍රමය බිහි වෙලා තියෙන්නේ. මේ වගාක්‍රමයට හදලා නිෂ්පාදනය කරලා තියෙන කෘෂිකර්ම නිෂ්පාදන තමයි ලෝකෙ මිල ඉහළම නිෂ්පාදන. ලෝකෙ මිල ඉහළම නිෂ්පාදන. අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ඕගනික් නිෂ්පාදනයක් ඩොලර් 1යි නම් නැත්නම් ඩොලර් 100යි නම් මේ ඒ වගාවෙම ඒ භෝගෙම බයෝඩයිනමික් විදිහට හදලා සීමිත සාහිත්‍ය යටතේ මේවා යොදලා වගා කරපු ඉඩමකින් ගන්න භෝගයක් නම්, අස්වැන්නක් නම්, නිෂ්පාදනයක් නම් ඒ වගේ ඩබල් දෙගුණයක් ඩොලර් 200ක් වෙනවා. ඒ වගේ මිලකට මේ වෙනකොට ලෝකෙ වෙළඳ පොලේ තියෙනවා. ඉතින් ලෝකෙ තියෙන ලොකු සල්ලිකාරයෝ, ලොකු ධනවත්තු මේවා අරගෙන කනවා. ඉතින් අපිත් ඉතින් මේවා හදලා අපි උත්සාහ කරනවා අපි කන්නත් ඒ වගේම ලෝක රටවල් වලට මේවා යවලා මේ අපේ රටට විදේශ විනිමය ගෙනල්ලා අපේ රටටත්
විදේශ ආදායම ලබා ගැනීමේ ක්‍රමයක් විදිහට මේ ගොවිතැන් ක්‍රමය හඳුන්වලා දෙන්න උත්සාහයක් තමයි මේ යෙදෙන්නේ. බොහොම ස්තුතියි.